ආයිබෝවන් දයාබර දුවේ පුතේ. ඔන්න අත්තම්මා අදත් ආවා. ඔයාලට පුංචි කතන්දරයක් අරගෙන. මගේ පුතාලා අත්තම්මගේ ඊයේ කතන්දරේ බැලුවද? සබ්ස්ක්‍රයිබ් කළාද? අම්මට කියලා එකත් කරලා දෙන්න හොඳේ. ඉතින් මගේ පුතේ අද මම ඔයාලට කියන්න යන්නේ ඉබ්බාගේ නරියාගේ කතාව. ඉබ්බා දියේ දානකොට ඇන්නෑවේ කිව්වලු. මගේ පුතාලා අහලා තියෙනවද මේ කතාව? ඔය ආච්චිලා සියලා එහෙම කියන්නේ. අපි හිතමුකෝ මෙහෙම දෙයක්. දැන් පුතාලා යාළුවෝ කට්ටියක් එක්ක වැවේ නාන්න යන කතා වෙනවා. ඒත් පුතාලට බයයි අම්මලා එක්ක කියන්න. බනේ කියලා. ඉතින් එහෙට මෙහෙට කැරකි ඉන්නවා. කොහොමද මේක අම්මලාට කියන්නේ? කොහොමද කියන්නේ කිය. එතකොටම පුතේ අම්මා කියනවා පුතාලා ලෑස්ති වෙන්න වැවට නාන්න යන්න. එතකොටම මේ සිද්ධිය මුල්ල ඉඳන් බලන් හිටිය සීයා කියනවා ඉබ්බා දියේ දාන්නකොට ඇන්නේ වේ කිව්වලු කියලා. අන්න ඒකයි පරණ උදවිය ඒ විදිහට කියන්නේ. හොඳේ දුවේ පුතේ අපි දැන් යමු කතන්දරයට. අහගන්න හොඳින්. එකමත් එක කැලේක හිටියන් නරියෙක්. මේ නරියට බඩගිනි වෙලා හොඳටම කෑමක් හොයා යනකොට ඉබ්බෙක් හෙමින් ඉස්සරහට එනවා දැක්කා. නරියා ඉබ්බාව අල්ලගත්තා. ඉබ්බ කරපු වැඩේ එක පාරටම එයාගේ ඔළුවයි අත් කකුළු සේරම ඇතුළට දාගත්තා. මගේ දූල පුතාලා දැකලා තියෙනවද ඉබ්බව? ඉබ්බට පුතේ එයාගේ ශරීරය ඇතුළට දාගන්න ලොකු කටුවක් තියෙනවා. හරියටම ඒක එයාගේ ගේ වගේ. කවුරු හරි එයාව කන්න එනවා නම් එයාට පුළුවන් ඒක ඇතුළට වෙලා ආරක්ෂා වෙන්න. හරියටම පුතේ ඒක ඔයාලා ෆුට්බෝල් ගහන්න බෝලේ තියෙන්නේ. ඒක දෙකට මැදින් කපපුවම භාගයක් වෙන්නේ. අන්න ඒක වගේ ඉබිරාලගේ කටුව. ඉතින් පුතේ මේ නරියා ඉබ්බාව අල්ලගෙන එහාට හපනවා මෙහාට හපනවා හපන්න බෑ. ඒ පැත්තෙන් හපනවා මේ පැත්තෙන් හපනවා හපන්න බෑ. හරිම හයියයි. දැන් බනිස් ගෙඩියක් වගේ වටේටම හපනවා. මොන පිස්සුද බැරි වෙලාවත් හැපෙන්නේ නැහැ. ඊට පස්සේ නරියා ඉබ්බාව පැත්තකට දාලා කල්පනා කර ඉන්නවා. මම කොහොමද මේ ඉබ්බාව කන්නේ? මට දැන් හොඳටම බඩගිනි. මට කොහොම හරි මේකව කන්න ඕන කියලා කල්පනා කර ඉන්නකොට ඉබ්බා එකපාරටම ඔළුව දැම්මා. දාලා මේම කිව්වා. මේ නරිහාමි මේ ඉඩෝර නිසා මම හොඳටම කර වෙලා ඉන්නේ. හොඳටම හයියයි. උඹට හපන්න බෑ. උඹට මාව කන්න ඕනම නම් මාව ගිහිල්ලා වතුර පොකුණකට දාපන්. ඊට පස්සේ මගේ කට්ට බුරුල් වෙනවා. ඊට පස්සේ උඹට බැරි ඇති වෙනකම් මාව කන්න කියලා ඉබ්බා කීවා. ඉතින් පුතේ දුවේ මේ නරියා ඉබ්බාව අරගෙන වතුර පොකුණකට අරන් ගියා. ගිහිල්ලා ඉබ්බාව වතුරට දාලා කකුලෙන් පාගගෙන හිටියා. ඉබ්බයයි කියලා. මෙහෙම ටික වෙලාවක් තියාගෙන ඉඳලා නරියා අහනවා ඉබ්බාගෙන් ඉබිරාල උඹට දැන් හොඳටම පෙඟිලාද? මට හපන්න පුළුවන්ද කියලා ඇහුවා. ඊට පස්සේ මේ ඉබ්බා කියනවා පුතේ නරිහාමි මම දැන් හොඳට බුරුල්ලා තියෙනවා. ඔයාට කන්න පුළුවන්. ඒ වුණාට ඔය කකුල තියන් ඉන්න තැන විතරක් පෙඟිලා මදි. කකුල පොඩ්ඩක් බුරුල් කළොත් ඒ ටිකත් හරියයි කියලා. ඉතින් පුතේ නරිහාමි ඉබ්බා කියන දේ අහලා ඒ කකුල බුරුල් කරා විතරයි ඉබ්බාමි ෂෝක් එකට පීනලා ගියා. නරිහාමිට දැන් හුලං. ඒ කියන්නේ පුතේ නරිහාමිට මොකුත් නැහැ. එයා අහා පව් කැලේට ගියා දුකින් වගේ. අන්න ඒ නිසයි පුතේ ආච්චිලා සීයලා කියන්නේ ඉබ්බා දියේ දානකොට ඇන්නෑවේ කිව්වා කියලා. ඒක නිසා තමයි පුතේ අපි පොඩි කාලේ ඉඳලම තැනට සුදුසු නොන පාවිච්චි කරන්න ඕන. ස්ථානෝචිත ප්‍රඥාව කියන්නේ ඒකට තමයි. ඉතින් මගේ දුවේ පුතේ අත්තම්මා ආයෙත් ලස්සන කතන්දරයක් අරන් එන්නම්. මගේ පුතාලා මේ කතාව අහලා අම්මට කියන සබ්ස්ක්‍රයිබ් කරන්න කියලා. මගේ චූටි පැටවුන්ට බුදු සරණයි දෙවි පිහිටයි ආයිබෝවන්.